අයිබෝවන් මකර ලග්නයෙන් උපන් ඔබගේ 2026 වසරේ වර්ෂ පලාඵල විස්තරය මේ මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි 3 වෙන්නේද සඳු 5 වෙන්නේ ගුරු 6 වෙන්නේ රාහු 2 වෙන්නේ කේතු 8 වෙන්නේ රවි කුජ බුධ ශික්‍රු යෝග 12 වෙන්නේද ගෝචරය වෙමින් ආරම්භ වෙන නව වසර ඔබට යහපත් මුදල් ලැබීමට අවස්ථා ලැබෙන කාලයක්. නමුත් රැස්කල ධනයේ වියදමට කරුණු ඉබේම යෙදෙන්න ඉඩ තියෙනවා. ගමන් වැඩිම එහෙම නැත්නම් ගමන් වැඩිලා නිවසින් පිට වැඩි ගැවසීමක් වුණත් වෙන්න ඉඩ තියෙන කාලයක්. පවුලේ වැඩි කතා බහට අවධානයට තම ලක්වන කාලයක් විදිහට මේ කාලය පෙන්වන්න පුළුවන්. හදිසි ධනයෝග ඔබටත් ක්‍රියාත්මක වෙන කාලයක්. ධනලාභ ලැබෙන මේ වසර තුලදී දරුවන් සම්බන්ධ කටයුතු වලදී යහපත් තත්ත්ව පෙන්වනවා. හවුල්කරුවන්ගේ උදව්ද ඔබට ලැබෙන කාලයක් වෙනවා. වෙනදාට වඩා ඔබට ඇස්වාකටවා දෝෂ, গুপ্ত දෝෂ නම් බලපෑම් වැඩි වෙන ගතියක් පෙන්ලා තියෙනවා. දුර ගමන් විදේශ ගමන් වලට අවස්ථාව ලැබෙනවා. එසේ ලැබුණත් එවැනි දෙයට විශ්වාසවන්තව කටයුතු නොකර නීත්‍යානුකූලවම ගනුදෙනු කර ගැනීම වඩා වැදගත් වෙනවා. විමසිල්ලෙන් ඒවා කරගන්න ඕන. හේතුව දුර දිග නොබලා වැඩ කළොත් එහෙම සමහරට ගමන් කෙටි කාලින ගමන් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ නිෂ්ඵල ගමන් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද විදේශ ගමන් වලදී විශේෂයෙන්ම සැලකිලිමත් වන නමුත් ඔබට පිළිවෙලකට සැලසුමට ඒ කරුණු කරගෙන විදේශ ගත වීම සඳහා අවස්ථාවලු ලැබෙනවා. ඔබත් මේ වසර තුලදී අස්ථි පාද සම්බන්ධ රෝග, රුධිර රෝග වලින් දෝෂ වලින් ප්‍රවේශම් වීම වටිනවා. ඒ වගේම තමයි ඔබට යහපත් දේවල් විදියට තමයිගෙන් අනුන්ගෙන් උපකාර ලැබෙනවා. ඒ වගේම තමයි වෙළඳි ව්‍යාපාර කරන අය නම් ඒ වගේ දේවල් ආශ්‍රිතව ලැබීම් වැඩි වෙනවා. දරුවන්ගේ කටයුතු යහපත් වීමද ඔබට මෙම 2026 වසරේ සුබ දේවල් විදියට ගන්න පුළුවන්.